හෙලෝ කොහමද? ඉතින් ඔන්න අද මම බටු මෝජුවක් හදන්න යන්නේ. මුලින්ම කහයි ලුණුයි දාලා භාජනයක් වෙන් කරගත්තා. ඊට පස්සේ පිහිය ටිකක් හොඳට ගාගත්තා. ටක් ටක් ගාලා කපන්න. දැන් ඔන්න බටු ටික හොදලා අරන් තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම කපාගෙන යනවා. ගොඩාක් හීන් කරන්න ඕනේ නැහැ. මැදදී මේවා පොඩ්ඩක් පොඩි වෙනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට කපන්න. ඉතින් දැන් මම මේක හදන්නේ මට ලේසිම විදියට සහ රහම විදියට. ඔයගොල්ලොත් එක එක විදියට හදනවා ඇතිනේ. මේකේ මොකක් හරි වෙනසක් දැක්කොත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? හරි. ඒ ටික කැපුවා. දැන් ඉතින් මේ ටික බැද ගන්න යන්නේ. ඔන්න තෙල් ටිකක් දාලා තාච්චිය ලිපෙන් තිබ්බා. දැන් ඊට පස්සේ කහවලයි ලුණු වලයි දාපු මේ බඩු ටික බැද ගන්නයි හදන්නේ. මේක බදින අතරතුර තමයි බටු මෝජුවට අවශ්‍ය වෙන ලුණු, රතු ලුණු, එතකොට අවමිරිස්, රම්පේ කරපිංච සහ හාල් මැස්සෝ මම ලෑස්ති කරගන්නේ. හරි තෙල් එක පැහිලා දැන් ඔන්න දැන් බඩු ටික. මේක මම ආපහු ලිපෙන් බාගන්නේ පොඩ රවුම් පැහැවෙද්දී. ඒ කියන්නේ මට බැදිලා ඇති කියලා තේරුණාම තමයි මම ආයේ මේ බඩු ටික අයින් කරගන්නේ. එතකන් ඉතින් මගේ වැඩ. මේක රන්වන් පාටක් නෙමෙයි. නිකන් ලදබුරු පාටක් වගේ. තනියම කැම් එක හදා අල්ලන්න බෑනේ මේවා කරගන්න. ඊට ඉතින් මං ආසයිනේ. ඒකනේ වැඩේ. මිරිස් ටික හීනියට ඔහොම වෙන් වෙන්නේ නැති වෙන්න තමයි මේක පලා ගන්න ඕනේ. පිහියෙන් පොඩි ඉරක් යවුවා හරි. ඊට පස්සේ රතු ලුණු. ආසම නැති වැඩක්. සුදු ලුණු රතු ලුණු මට හරි අමාරුයි යන්නේම සුද්ධ කරන්න. ඒවා චූටි වැඩිනේ. හැබැයි ඉතින් රස එන්නේ ඒවා දැම්මම තමයි. ඔන්න පොඩියට සුද්ධ කර ගන්නවා ඒ ටිකත්. හරි. ඔන්න බලන්න කොච්චර චූටි දේවල් ටිකක්ද ඔකට ඕන. රතු ලුණු, අවමිරිස්, එතකොට පොඩි හාල් මැස්සෝ, එතකොට කරපිංචා, රම්පේ. මහා ලොකුවට හිතුවට බටු මෝජුවක් කියලා එහෙම එකක් නැහැ. සාමාන්‍ය ටිකක් තමයි ඕන. එදිනෙදා අපි පාවිච්චි කරන ටික. ලුණු ටිකයි බැදගන්නේ. ගොඩාක්ම චොර වෙන්න බදින්නේ. දැන් අවමිරිස් ටික දැම්ම ගත්තා. හැබැයි මට හිතුණා මගේ මේ බටු ටිකට අවමිරිස් වැඩි වේද කියලාත්. දැන් එහෙම බලද්දි තමයි තේරෙන්නේ. නෑනේ ගාණක් නෑ. ඔන්න ඉතින් හැලුණා. ඕකනේ එපා වෙන්නේ ලිපේ දේවල් හැලෙන එක අස් කරන්න ගියාම හරිම අමාරුයි. ඊට පස්සේ අන්තිමට රම්පේ හාල් මැස්ස දෙකම එකට දාගත්තා. ඉක්මනට වැඩේ ඉවර කරගත්තා. හරි මම මේ මැටි වලද ගත්තේ අද මේ බටු මෝජුව හදන්න ඕන නිසාමයි ගත්තේ. මොකද මට මැටි භාජන ටිකක් අඩුයි. හරි දැන් සුදු ලුණු ටික කර ගන්නවා. ඔන්න බලන්න මේ පේස්ට් එකට මොනවද මම දාන්නේ කියලා. පොඩි දේවල් ටිකක් තමයි ඕනේ. මිරිස් කුඩු කැමති ප්‍රමාණයට ඔයාට ඕන විදියට දාගන්න. ඒ මොනවද අල්බ ක්‍රීම් වෙනුවට බිලින් චට්නි ටිකක් පුළුවන්, සියපලයිස්ම ටිකක් පුළුවන්, ගොරක නැතුව මොනවා හරි ඇඹුල් රස දෙයක්. මේ ගම්මිරිස්. ඊට පස්සේ කෑලි මිරිස් වලට දාගන්න පුළුවන්. හැබැයි මේකේ රස මට ගොඩක් හොඳට ඕන නිසා මං ගාව තිබ්බා හදපු චිලි පේස්ට් වගේ. මම ඒකෙන් ටිකක් තමයි මේකට ඇඩ් කරගන්නේ. හරි. දැන් ඔකට ඕන ප්‍රධානම දේ තාම වැටුන්නේ නැහැ. ඔකට ඕනේ සීනි, ලුණුයි, සෝසුයි. ටොමැටෝ සෝස්. එහෙම වුණාම තමයි පේස්ට් එක සර්ව සම්පූර්ණ වෙන්නේ. ඔන්න ඔය චුට්ට තමයි යන්නේ ඕනේ. මම ඉස්සර හිතුවා බටු මෝජුවක් හදලා අම්මෝ එක හෙන ලොකු දෙයක් කියලා. ඇයි ඉතින් කීයක් බැද අයින් කරන්න ඕනද? එහෙම නෑ. හදද්දි හරිය ලේසි. ඔයා කවදාවත් හදලා නැති කෙනෙක් නම් try කරලා බලන්න ආස හිතේ. සෝයා සෝස් නෙමෙයි. මොනවද තක්කාලි සෝස්. ඊට කලින් දැම්මේ මම සීනි. ඊට පස්සේ ලුණුත් දානවා. ලුණු දාන එක නම් මම හිතන්නේ වීඩියෝ එකට ඇවිල්ලා නැහැ. හැබැයි ලුණු දානවා.
හරි ඔන්න දැක්කද ලස්සන පේස්ට් එක නිකන් ජෑම් එකක් වගේ ඇවිත් තියෙන්නේ. හරිනේ දැන් ඔන්න අර බැදගත්ත සියල්ලම ඕකට දාලා හොඳට මික්ස් කරලා ලිපේ ගිඳ චුට්ටක් අඩු කරලා එහෙම කරලා බාගන්නයි තියෙන්නේ. බට මෝචුව ඉවරයි. හදලම ඉවරයි. දැක්ක නේද කොච්චර සිම්පල් ඇන්ඩ් ඊසිද කියලා. සමහර කෑම ගැන ආදී අපි හදන්නත් කලින් බයයි. අපි හිතන ලොකු වැඩක් කියලා. ඇත්තට මේක හරිම ලේසි. බටු ටික හොඳට තලා ගන්න. එතකොට තමයි හොඳට බටු වලට අර පේස්ට් එක අපි හදාගත්ත සෙට් වෙන්නේ හරියටම. හරි එහෙනම් මේක හදලා බලන්න. ඊට පස්සේ කජු හදන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් සතුටින් ඉන්න.